ලස්සනම ලස්සන කැලේක තාර යාළුවෙකුයි, හාපැංචෙකුයි, ඉබි යාළුවෙකුයි හිටියා. මේ තුන්දෙනා හොඳම යාළුවෝ. හොඳම යාළුවෝ වුණාට එකිනෙකා අතර තරඟයක් නම් තිබුණා. ඔන්න ඉතින් මේ තුන්දෙනා උදේ පාන්දර ඉස්කෝලේට ගියා. මේ තුන්දෙනාගේ ගුරුවරයා වුණේ අලි පැංචා තමයි. ඔන්න ඉතින් අලි පැංචා ළමයින්ට මෙහෙම කිව්වා. ළමයිනි, ඔය තුන්දෙනා අද මේ පන්තිය පිරිසිදු කරන්න ඕනි. ඔන්න ඉතින් අලි පැංචා එහෙම කියලා යන්න ගියා. මේ තුන්දෙනා නම් එකට වැඩ කරේ නෑ. ඒගොල්ලෝ කැමති වැඩ තමයි කරේ. තාර යාළුවා පන්තිය අතු ගෑවා. ඔන්න ඉබි යාළුවා මිදුලට ගිහිල්ලා මුළු මිදුලම පිරිසිදු කරන්න ගත්තා. ඔන්න එතකොටම හා යාළුවා කරේ පන්තියේ පුටු, මේස ඔක්කොම පිරිසිදු කරන එක තමයි. ඔන්න ඉතින් මේ තුන්දෙනා වැඩ කරන අතරේ අලි පැංචා පන්තියට ආවා. මොකද්ද ළමයිනේ වෙලා තියෙන්නේ? ඔය තුන්දෙනාට එකතු වෙලා ඇයි වැඩක් කරන්න බැරි? තුන්දෙනා එක එක වැඩනේ කරන්නේ. එහෙම කියලා අලි පැංචා මේ තුන්දෙනාට හොඳටම බැන්න. ඔන්න ඉතින් මේ තුන්දෙනා ඉස්කෝලේ ඇරලා යන ගමන් කතා වෙනවා අපි සෙල්ලම් කරලා යමුද කියලා. තාමත් ඉතින් මේ තුන්දෙනාගේ එකිනෙකා අතර තරගෙනන් ඉවර නැහැ. ඔන්න තාර යාළුවා බෝලයක් අරගෙන තනියම සෙල්ලම් කරන්න ගත්තා. බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ අපි. ඔන්න ඉතින් ඉබි යාළුවා ලස්සන සින්දුවක් මුමුණ තමයි ඉතින් පීනන්නේ. යාළුවා මෙහෙම පීන සින්දු කියන අතරේ හා යාළුවටත් ගිටාර් එකක් හම්බෙලා. ලල්ලලලල්ලලලාලා ලල්ලලලල්ලලලා ලල්ලලලල්ලලලාලා ලල්ලලලල්ලලලා බලන්නකො යාළුවනේ හා පැංචගේ ගීතේ අපූරුව. ඔන්න ඉතින් ටික වෙලාවක් යනකොට හා පැංචටයි ඉබි පැංචටයි තේරුණා තාර පැංචා නැහැ කියලා. ඔන්න ඉතින් කුරුල්ලෙක් ඇවිල්ලා කිව්වා තාර පැංචව දඩයක්කාරයෙක් අල්ලගෙන ගියා කියලා. මේ දෙන්නා දුවලා ගිහිල්ලා එයාගේ ගුරුතුමා වෙච්ච අලි යාළුවට මේ ටික ඔක්කොම කිව්වා. ඔන්න ඉතින් අලි යාළුවා ඇවිල්ලා දඩයක්කාරයාගේ පස්සෙන් පන්නලා දඩයක්කාරයව එලවලා දැම්මා. ඔන්න ඉතින් යාළුවෝ තුන්දෙනා ගුරුතුමාට ගොඩක් ස්තුති කළා. එතකොටම ගුරුතුමා මෙහෙම කිව්වා. ස්තුති කරලා විතරක් හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ කවදාවත් එකිනෙකා සමග තරහ වෙන්න එපා. රණ්ඩු වෙන්න එපා. සමගියෙන් ඉන්න. ඔන්න ඉතින් ළමයින්ට මෙහෙම කියලා අලි යාළුවා යන්න ගියා. ගුරුතුමාගේ කතාවට මේ තුන්දෙනා එකඟ වුණා. ඊට පස්සේ කවදාවත් ඒගොල්ලෝ තරහ වුණේ නෑ, රණ්ඩු වුණෙත් නැහැ. හොඳ ගති ගුණ ඇති කරගෙන දුකත් සැපත් බෙදා ගන්න. සතුටින් සමගියෙන් ඉන්න අද පටන්ම පුරුදු වෙන්න. ඔන්න ඉතින් මේ වගේ ලස්සන තවත් කතා බලන්න කැමතියි නම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ YouTube channel එක subscribe කරන් යන්න අමතක කරන්නත් එපා. හැමෝටම ස්තුතියි.